හරි හැමෝටම සුබ දවසක්. අපි පටන් ගන්න හදන්නේ මැතමැටිකල් මෙතඩ්ස් වලට අදාළව තියෙන ෆෝරියර් සීරීස් කියන පාර්ට් එක. ඉතින් අපේ chapter 3 එක. ඉතින් මේකේ ෆෝරියර් සීරීස් පටන් ගන්න කලින් අපි ටිකක් කතා කරලෙමු normal sine waves ගැන නැත්නම් wave form එකක් ගැන. ඉතින් මේ චොටි චොටි දේවල් ටිකක් දෙනවා කතා කරන්න. අපි ඒක කතා කරලා ලොකු දේවල් නැහැ. පොඩි දේවල් ටිකක් තියෙන්නේ. odd and even functions කතන්දර සෙට් එකක් තියෙනවා. මේ ටික කතා කරලා යම් ඉස්සරහට මොකද්ද කියන්නේ ෆෝරියර් සීරීස් පටන් ගන්න කලින් මෙන්න මේ පොඩි දේවල් ටික කතා කරන්න ඕන. හරි අපි යන් ඉස්සරහට. හරි. ඉතින් ඉස්සෙල්ලා බලන්න පීරියඩික් වේව් ෆෝම් එක නැත්තම් වේව් එකක් කියන්නේ මොකක්ද කියලා. හරි. ඉතින් අතන වේව් එකක් කියන එක ඩිෆයින් කරන සිග්නල් එකකට අදාළ. අපි සිග්නල් ගැන මේ කතා කරන්නේ. මෙන්න මේ වගේ එකකට තමයි මේ වේව් එකක් කියලා කියන්නේ. නැත්තම් මෙන්න මේ වගේ එකක්. හැමදේම waves. ඕක everything මේ හැමදේම wave එක. මේවා. ඒතර මේකට තමයි wave form එකක් කියලා කියන්නේ. දැන් අපි generally මේ wave form එක define කරන්නේ sin පාවිච්චි කරලා. එතන cos වලින් වෙන්න මොන මොකද හේතුව දන්නවා. අපි y සමානයි sin x ප්‍රස්ථාරයෙන් එන්නේ කොහොම එකක්ද? මෙන්න මේ වගේ අතර අපි sin cos වලින් තමයි ඇත්තටම මේ definition එක කරන්නේ. අපි cos x ප්‍රස්ථාරයෙන් දෙන්නේ කොහොම එකක්ද? කොහොම එකක්ද? ඒතර ඔන්න ඔය වගේ වේව් හැඩයට නැත්නම් කර්ව් ලීනියර් වේව් එකක් විදිහට තියෙන එක තමයි අපි සරල වේව් ෆෝම් එකක් කියලා කියන්නේ. ඒකේ ෆන්ඩමෙන්ටල් එක කියනවනේ ගොඩක් වෙලාවට y සමානයි sin x. x කියලා කියන්නේ යම්කිසි විස්ථාපනයක්. ඒක θ වලින් ලැබෙන්නත් පුළුවන්. සමහරවිට කාලේ ඩිස්ප්ලේස්මන්ට් එකක් විදිහට ලැබෙන්නත් පුළුවන්. කොහොම හරි අපිට දැන් ඔහොම තියෙන්නේ නැත්තර මේ තියෙන්නේ මේක sin x කියලා කියන්නේ නිකන් හරියට බිඳුවෙන් පටන් අරගෙන. මෙතන 180යි නම් එතන 360යි නම් 2.5 දක්වා යන ආවර්තයක් මෙතන මේ තව දෙයක්. මේක එකක්නේ. ඕක කොහොම දිගට රිපීට් වෙනවා අපි ඒකට කියනවා පීරියඩික් ෆන්ක්ෂන් එකක් කියලා. يعني සේම් පැටර්න් එක යම්කිසි කාලාවර්ත වලට අදාළයි. දැන් මෙතන තියෙන එක කාලාවර්තයක්. මෙතන තව කාලාවර්තයක්. මෙතන තව කාලාවර්තයක් කියන්නේ පීරියඩ් එකක්. හරිද? තමයි මේ තියෙන කැපිටල් T කාලයක්. මේ කැපිටල් T කාලයක්. මේ කැපිටල් T කාලයක්. ඔකට දාපු කියන කාලාවර්තය. නැත්තම් කාලාවර්තයකට සැරයක් එකම පැටර්න් එක. දැන් මෙතන මේ පැටර්න් එක කියන්නේ පොසිෂන් එක. දැන් මෙතන මෙයා බිඳුවෙන් පටන් ගන්නවා T කාලයකට පස්සේ ආයෙ බිඳුවෙන් පටන් ගන්නවා. ආයෙ T කාලයකට පස්සේ ආයෙ බිඳුවෙන් පටන් ගන්නවා. නැත්නම් ඊට පස්සේ මෙන්න මේ හැඩය දිගටම කන්සිස්ටන්ට් තියෙනවා නම් මේකට කියනවා පීරියඩික් සිග්නල් එකක් කියලා. කොහොම විතරක් වෙන්න ඕනේ නැහැ. මෙහෙමත් පුළුවන්. මේකත් පීරියඩික් ෆන්ක්ෂන් එකක්. ඒක පීස් වයිස් වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. අපි ෆොරියර් කරද්දී ඒක ඉස්සරහට තේරෙයි පීස් වයිස් ෆන්ක්ෂන් වල ෆොරියර් දානවා. හරි මෙතන අපි දැන් ඔය කතන්දර පස්සේ කතා කරමු. මට කියලා දෙන්න ඕනේ වේව් ෆෝම් එකක් කියන්නේ මොකක්ද සහ පීරියඩික් ෆන්ක්ෂන් එකක් කියන්නේ මොකක්ද කියන එක. පීරියඩික් සිග්නල් එකක් කියන්නේ මොකක්ද කියන එක. හරි දැන් අපිට තියෙන දේ තමයි දැන් මෙතන හැම වෙලෙම සිග්නල්ස් බිඳුවෙන් පටන් ගන්නෙත් නැහැ. මේ ජෙනරල් ටර්ම් එකේ තේරුම තමයි මේක පටන් ගන්න තියෙන බිඳුව. මේකේ ඇම්ප්ලිටියුඩ් එක මේකට කියන ඇම්ප්ලිටියුඩ් එකක් කියලා. ඇම්ප්ලිටියුඩ් එක අනිවාර්යයෙන්ම එකයි. ඒක තමයි මේකේ තියෙන තේරුම. මේ කතා කරපු එකේ තියෙන තේරුම. මේක x කියලා කියන්නේ මෙන්න මේ පැත්තට අපි යන දුර. දැන් උදාහරණයක් මෙතන 5 බෙදීම 2 නම් අපිට දාන්න පුළුවන් x වෙනකොට 5 බෙදීම 2. එතන මෙතනින් යනවට 1යි. එතකොට මේ තමයි ජෙනරල් සයින් වේව් එකේ තියෙන දේ. හැබැයි ප්‍රශ්නේ තමයි අපේ සිග්නල්ස් හැම වෙලේම මෙහෙම ඉන්නේ නැහැ. අපිට සමහර වෙලාවට මේ සයින් වේව් එක ඩබල් කරන්න වෙන වෙලාවල් එනවා. ඔන්න ඔය වගේ. එන එනර්ජි එක මදි නම් අපේ සිග්නල් එකේ ස්ට්‍රෙන්ත් එක මදි නම් අපි මේක ඩබල් කරනවා. සමහරවිට අපිට මේ සිග්නල් එක තව එකක් එක්ක අපි දාද්දී සිග්නල් එක ක්ලෑෂ් වෙනවා. ඒ ක්ලෑෂ් වෙනවා කියන්නේ අතරම මෙයාගේ මේ සිග්නල් එක ගොඩක් වැඩි වෙලා අර අනිත් සිග්නල් එක ඩැමේජ් කරනවා. ඒතර අපිට මේක අඩු කරන්න වෙනවා. ඔය විදිහට. ඒ වගේ අපිට එක එක જાතියේ සයින් වේව්ස් හම්බ වෙනවා මෙතනින් ඉස්සරහට. ඒ නිසා අපිට මේ කොමන් නැත්තම් මේක ඇත්තටම සයින් වේව් එකේ එක අවස්ථාවක්. ඒ තමයි ඇම්ප්ලිටියුඩ් එක එක වෙන මේක පීරියඩ් එක 2.5 වෙන අවස්ථාව. නැත්තම් 2t වෙන අවස්ථාව. එතකොට අපි මේක ජෙනරල් ටර්ම් එකකට ගන්නවා. අපි මේක ජෙනරල් ටර්ම් එකකට ගන්න මෙන්න මෙහෙමයි. තව එකක්. මේක බිඳුවෙන් පටන් ගන්න අවස්ථාව. එකක් කියන්නම තුනක්. හිතන්න මේක මෙන්න මේ හරියෙන් පටන් ගන්නවා කියන්නේ.
ඔහොම පටන් අරන් මේකේ ඇම්ප්ලිටියුඩ් එක තියෙනවා a. පටන් ගන්න sin phi වලින්. මේ phi කියන්නේ මේ කැපිටල් phi එක. කැපිටල් සිම්පල් මාරුලක්ද නැහැ. මේ phi එකයි මේ phi එකයි දෙකක්. මේ දෙකම එක්කෙනා අර කැපිටල් සිම්පල් එක්කෙනා තමයි ඉන්නේ. එක්කෙනේ කැපිටල් එක්කෙනා අනිත් එක්කෙනා මට මතක නැහැ අපි ලියන්නේ පරණ phi ද කැපිටල් එක්කෙනා කියලා. මෙයා කැපිටල් වගේ තමයි මට මතක. මේක a. මේක phi. මේක අපි හිතමු කාලාවාතයේ t කියලා. හරි. දැන් අපිට මේ sin wave එකට සූත්‍රයක් ඕන කරනවා. ඇත්තටම මේ ෆන්ක්ෂන් එකකින් කියන්නේ යම්කිසි පොයින්ට් එකක් දැන් මෙතන මම ඉස්සෙල්ලා phi බෙදීම දෙක එක්ස්ට්‍රා ආදේශ කරපුවාම එන්නේ මෙන්න මේ පොයින්ට් එකනේ. ඔය වගේ මම phi ආදේශ කරොත් එන්නේ මේ පොයින්ට් එක. phi බෙදීම sorry 2යි phi බෙදීම 3 ආදේශ කරොත් එන්නේ මේ sorry 3යි phi බෙදීම 2 ආදේශ කරොත් එන්නේ මේ පොයින්ට් එක. 2යි phi ආදේශ කරොත් එන්නේ මේ පොයින්ට් එක. බිංදුව ආදේශ කරොත් එන්නේ මේ පොයින්ට් එක. අපිට හැම වෙලෙම සමීකරණයක් හම් වෙන්නේ ස්පෙෂල් පොයින්ට් එකකට. දැන් ජෙනරල් පොයින්ට් එකකට. අපි මේකේ ජෙනරල් පොයින්ට් එකක් ගමු මෙන්න මෙහෙම. හිතන්න මේක x කියලා කියන්නේ කාලය කියන කාලයේ ශුද්ධයක් නේද? හරි. එහෙම වුණොත් මෙයාගේ ආරම්භය සිද්ධ වෙන්නේ මෙන්න මේ 5 වල නම් මේ සිග්නල් එක ගමන් කරන. දැන් ඔයාලා දන්නවා ඕනම දැන් මේක ඇත්තටම සිම්පල් හාමොනික් මෝෂන් එකක්. සිම්පල් නෙමෙයි. හාමොනික් මෝෂන් එකක්. මෙන්න මේ වගේ එකම දේ නැවත නැවත එනවා කියන්නේ ඒක හාමොනික් මෝෂන් එකක්. සරල අනුවර්තී චලිතයක්. ඔය දෙන්නේ. ඒතර ඔයාලා දන්නවා සරල අනුවර්තී චලිතය දෙන ඕනම දෙයකට මොකක් තියෙනවද? එයාට අනුරූප වෙච්ච වෘත්ති චලිතයකුත් තියෙනවා. මේ ඇත්තම චුට්ටක් මැත්ස් පැත්තට බරයි මේක. ඒතර එයා පටන් ගන්න මෙතන ඉන්න. එයා දැන් ඉන්නේ මෙන්න මේ හරියන. මේක නම් එයාගේ කෝණික ප්‍රවේගය. අපි ඒකට කියනවා ඔමේගා කියලා. ඇන්ගියුලර් වෙලොසිටි එක. එයා මේ කාලය යන ගත කරන්නේ t කාලයක් නම් මේක t බිඳුවයි මේක t සමානයි t නම්. මේ තියෙන්නේ එයාගේ කෝණික විස්ථාපනය නැත්තම් angular displacement එක නම් අපිට t ට ලියන්න පුළුවන් කොහොමද? ඔමේගා t කියලා. මොකද අපි සලකනවා මෙතන කිසිම angular acceleration එකක් මෙතනට support කරන්නේ නැහැ. මෙතන නැත්තම් කෝණික ත්වරණයක් නැහැ. තියෙන ප්‍රවේගයක් විතරයි. හරි. එතකොට මට දැන් අවශ්‍ය වෙන්නේ දැන් මෙයා මෙතන පටන් ගන්න තියෙන ඇත්තටම බිඳුවෙන්නේ. මෙතන මෙයා පටන් ගන්න බිඳුව වෙන්නේ මෙන්න මේ වගේ සිටුේෂන් එකක. අපේ දැන් ඔය අපි අදලා තියෙන chart එකට දාලා එක්කනේ මේ තියෙන බිඳුව නම් එයා මුලින්ම පටන් ගන්න මෙන්න මේ හරියක. මේක තමයි phi කියලා කියන්නේ. එතන ඉඳන් එයා t ට ඩිස්ප්ලේස්මන්ට් එකක් ගිහිල්ලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් මෙයා ඉඳලා තියෙන t සමාන මෙතනින් තමයි පටන් ගන්න. මෙතනින් තමයි මෙයා ඉවර වෙන්නේ. මේක ඔමේගා අපිට t ට ආශ්‍රයෙන් තමයි මේ සමීකරණය ලියන්නේ. මෙන්න මෙතන වෙද්දි මේ කෝණික විස්ථාපනය අපි හොයාගන්න ඕන. ප්‍රශ්නේ තමයි දැන් මෙයා පටන් ගන්න තියෙන හැබැයි 5 වෙලි. හරි. අපි දැන් කරන්නේ මෙන්න මෙහෙම වැඩ. ඉතින් මම මේකට අපේ සිග්නල් එක ලියනවා මෙන්න මෙහෙම. මම ගන්නම් මේකට ft කියලා සමීකරණය. මොකද මම කියන්නේ මේක t කියලා. අපි ඕනම් මේක x මගලා t ම දාමු එකපාර ලේසියි. ft sin එක ගන්න. sin මෙයා පටන් ගන්න 5 වලින්නේ. එයා දැන් ඉන්න තැන ඉස්සෙල්ලාම ගන්නවා. මොකද එයා ඉන්න තැන කියන්නේ දැන් එයා යම්කිසි කෝණික විස්ථාපනයක් කරලා ඉන්නේ. එයා බිඳුවෙන් නෙවෙයි දැන් පටන් ගන්න තියෙන්නේ. එයා පටන් ගන්න තියෙන්නේ වෙන ඇන්ගල් එකකින්. බිඳුවෙන් පටන් ගත්තා නම් අවුලක් නැහැ. බිඳුව කියලා කියන්නේ එයාගේ ආරම්භක ෆේස් එකනේ. නැත්නම් අපි කියන ඇන්ගියුලර් ෆේස් එක කියලා. හැබැයි දැන් එයා ඉන්නේ බිඳුවෙන් ඩිස්ප්ලේස්මන්ට් එකක් අරගෙන 5 දක්වා. එහෙනම් අපි ඉස්සෙල්ලා පටන් ගන්න දැන් 5 කින්. දැන් අපිට බිඳුවෙන් පටන් ගන්න බෑ. ඒ නිසා අපි 5 කින් පටන් ගන්නවා. ඊට පස්සේ එයා මේ ගමන් කරන ඔමේගා කෝණික නැත්නම් ඇන්ගියුලර් වෙලොසිටි එකකින් යනවා මෙතන ඉඳලා t කාලයක්. මෙතන ඉඳලා සිම්පල් t කාලයක් මේ ඇන්ගියුලර් වෙලොසිටි එකකින් යනවා නම් අපිට ඕක ලියන්න පුළුවන් කොහොමද? මෙයාගේ කෝණික විස්ථාපනය t ට කියලා මම ලිව්වොත් එහෙම මෙන්න මේ විදිහට අපිට ලියන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තමයි මෙතනින් එන්නේ මොකද්ද? මේ එන්නේ ඇම්ප්ලිටියුඩ් එක වෙන එක්කෙනෙක්. හැබැයි දැන් මෙතන ඇම්ප්ලිටියුඩ් එක කවුද? a. එහෙනම් මට මේකේ මෙයාව මේ සයින් වේව් එක a දක්වා යවන්න මොකද්ද කරන්නද? මට කරන්න තියෙන්නේ මෙයාගේ සයින් වේව් එක ඒකින් ගුණ කරන. එතකොට මොකද වෙන්නේ? එක ගුණ වෙනවා ඒකින්. එතකොට මේක a දක්වා උඩට එනවා. මොකක් හරි දෙයක් වුණාම මට මේක ලේසියෙන් ගුණ කරලා ගන්න. ඒක ඔයගොල්ලෝ සාමාන්‍ය දන්න දේවල් මම චුටි වෙලාවක් කරන් කියලා දුන්නා. හරි. දැන් අපිට මේක ගොඩ ගන්න පුළුවන් කොහොමද? a sin phi ධන මේ තියෙන්නේ t ට අපිට ලියන්න පුළුවන් කොහොමද? මෙන්න මේ කෝණික ප්‍රවේගය ආශ්‍රයෙන් මම ලියාගත්ත සමීකරණය ඔමේගා t කියලා ලියන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මෙතනින් පටන් ගන්න. නැත්තම් මෙන්න මේ වගේ ඇන්ගියුලර්
මේ ඇන්ගල් ෆේස් එකකින් පටන් ගන්න එක්කෙනෙක් ඔමේගා කෝණික ප්‍රවේගයෙන් ගමන් කරලා t කාලයක් තුළ ලබා ගන්නා සම්පූර්ණ විස්ථාපනය. يعني දැන් මෙන්න මෙතන තමයි අපේ සිග්නල් එක ඉන්නේ. ඔන්න ඔය පොයින්ට් එකට තමයි මම මේ ඩිෆිනිෂන් එක ගත්තේ. හරිද? හරි. අපි මේ සමීකරණයට අපේ මෙන්න මේ සමීකරණය ආදේශ කළ බලමු මොකද්ද වෙන්නේ කියලා. හරි මෙතන ඇත්තට මෙහෙමයි මෙතන මේ කාලය කියලා මම ගත්තට මේක කාලය නොවෙන්න පුළුවන්. සමහරට මෙතන t වෙනකොට වට කෝණයක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනවා t වෙනකොට මෙතනවා දාන්න 5 බෙදීම දෙකයි. ප්‍රශ්නයක් නැහැ. මොකක් හරි වේරියබල් එකක් තමයි ඔය. හරි. අපි ඔක මෙයාට ආදේශ කළ බලමු මොකක්ද දෙන්නේ කියලා. a sin phi ධන omega t. a කියලා කියන්නේ මොකද්ද? විස්ථාපනය. sorry විස්ථාපනය නෙමෙයි ඇම්ප්ලිටියුඩ් එක. මේ ඉතින් දැනට මෙයාගේ ඇම්ප්ලිටියුඩ් එක එකයි. sin phi omega t. phi කියන්නේ මොකද්ද? එයා පටන් ගන්න තැන. phi කියන්නේ එයා පටන් ගන්න තැන. පටන් ගන්න තැන කීයද? බිඳුවයි. omega දැනට ඒක කොහොම තියමු? omega දැනට අපි කොහොම තියමු? t මම දැනට t කොහොම තියලා තියන්න. මොකද්ද වෙන්නේ? sin omega t. එහෙනම් අපි අර ගත්ත සමීකරණ මෙතනින් හරියටම එනවා. හරිද? එතන මේ විදිහට තමයි ඔය එක වෙන එක කියන්නේ. හැබැයි අපිට ඕනම වේව් ෆෝම් එකක් ලියා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අරන් ගියොත්. ඕනම වේව් ෆෝම් එකක් මෙන්න මේ ෆෝමියුලා එකෙන් ලියා ගන්න පුළුවන්. හරිද? හරි. දැන් එතකොට මෙතන මේ විස්තර කරලා තියෙන්නේ මැඩම් ඕකම තමයි 2 5 එකක් අරන් තියෙන්නේ. මම මෙතන අර ජෙනරල් ටර්ම් එක ගත්තර ඒක 2 5 දෙක යන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. හරි මේ දින ඔය වේව් ෆෝම් එක ගන්න. දැන් මැඩම්ගේ මෙතන තියෙන මොකද්ද? මැඩම් මෙතනදී 5 බෙදීම ඔමේගා ප්‍රමාණයක් කලින් තමයි සිග්නල් එක පටන් ගන්න දෙන්නේ. මේ පටන් ගන්න වෙන තැනකින්. හරි. පටන් ගන්න වෙන තැනකින් එයා ඉවර කරන්නේ අර කලින් තැනීම නෙවෙයි. එතන මේකේ කර්ව් එක කොහෙන්ද පටන් ගන්න? මෙතනින් පටන් ගන්න මෙන්න මේ දක්වා. මේක තමයි sorry පීරියඩ් එකක් කියන්නේ මොකද? මෙන්න මේක තමයි එක පීරියඩ් එකක් කියන්නේ. ඒතර ඔය කාලය ඇතුළතදී යා පීරියඩික් ටයිම් එක නැත්තම් සිම්පල් t කාලයක් ඔක පාවිච්චි කරලා තියෙනවා. හරි. ඒතර ඔය තමයි ජෙනරල් සයින් ෆෝම් එක. මෙතන අර වේව් ෆෝම් එක ගැන අපි කතා කරලා තියෙන දේ. ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මෙහෙම එකක්. දැන් මෙතන මේ එන ඔමේගා t කියන එක්කෙනා ඉන්නවනේ. මෙතන මේ එන ඔමේගා t කියන එක්කෙනාව එන්නේ මෙන්න මේ වගේ ජෙනරලි නැත්තම් අපි කියන බේස් සයින් ෆෝමියුලා එකෙන් ගත්තාම. නැත්තම් මෙන්න මේ කියන සයින් ෆෝමියුලා එක ඔය වගේ තමයි එන්නේ. අපිට පුළුවන් මේ වේව් එක ටික ටික මෙන්න මේ වෙනස් කරන්න. මම මොකද්ද මේ කරේ? මං කරේ මේක මොකක්ද මම වෙනස් කරේ ටයිම් එක අඩු කරා. දැන් මේක 2t කාලයක් ගත කරා නැත්නම් 2.5 ෆේස් එක. දැන් මේ කාලය කියලාම ගන්න. දැන් 2t කාලයක් 2.5 කාලයක් කොහොන එක. 2t කාලයක් ගියා නම් දැන් මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? දැන් ඒක t කාලෙන් යනවා. ස්පීඩ් අප් වෙලානේ. අපිට ඔන්න ඔතනදී මෙයාගේ මොකද්ද මේ අතරම වෙනස් වෙලා තියෙනවා ඔයාලා හිතන විදියට. ෆ්‍රීකවන්සි එක සංඛ්‍යාතය සිංහලෙන්. එතකොට ඒක කාලයක් තුල ගත වෙච්ච මේ මොනවද වට සංඛ්‍යාව තමයි මෙතන වෙනස් වෙලා තියෙන්නේ. දැන් කලින් එකේදී 2t කාලයක් ගියා එක වටයක් යන. දැන් එකේදී යන්නේ t කාලය. හරි. අපි ඉස්සෙල්ලා ඔන්න ඕකත් පොඩ්ඩක් ෆෝමියුලා එකකින් ගමු. බලගන්න. මම ගන්නවා සමීකරණයක් f ට. ඇත්තටම f කියලා කියන්නේ ඒකක කාලයක් තුල ගත වෙච්ච ගිය වට සංඛ්‍යාවනේ. ඉතින් අපිට ඕක ලියන්න පුළුවන්. ඇත්තටම එක වටයක් යන ගත වෙන්නේ t කාලයක් කියලා ඔන්න. දැන් t කාලයක් තුල නේද? ඒකේර t කියලා අපිට සරලව ලියන්න පුළුවන්. වට ගන්න දන්නවනම් ගිය කාලේ දන්නවනම් ඔයාලට n බෙදීම t කියලා ගත්ත හැකි. මම ගන්න එක වටයක් යන ගත වෙච්ච කාලේ කැපිටල් t. දැන් මෙතන හැටියට වඩනවා නම් 2t ගන්නත් පුළුවන්. මොකද මම 2t කියලා ඉස්සෙල්ලා ෆෝමියුලා එකක් ගත්තා. මේ තමයි අතර මේක. හරිද? ඊළඟ දේ තමයි මෙන්න මෙහෙම එක. දැන් ඕකනේ ෆ්‍රීකවන්සි කියලා කියන්නේ. මේක තමයි අපි සිම්පල් f කියලා කියන ෆ්‍රීකවන්සි. එතකොට මට ඕක කොහොම t සමානයි 1ට f කියලා දාන්නත් පුළුවන්. දැන් මම කරන්න හදන්නේ මෙන්න මේ කෝණික ප්‍රවේගයට. මෙන්න මේ ඔමේගා කෝණික ප්‍රවේගයට මෙන්න මෙයා ඇසුරින් උත්තරයක් ගන්න තමයි හදන්නේ. කෝණික ප්‍රවේගයට මෙයා ඇසුරින් උත්තරයක් ගන්න තමයි හදන්නේ. ඒක ඇත්තට මේක ලේසි. කෝණික ප්‍රවේගය කියන්නේ මොකද්ද? කෝණික විස්ථාපනයේ බෙදීම කාලය. කෝණික විස්ථාපනයේ බෙදීම කාලය. ඉතින් මෙයා උදාහරණයක් විදිහට 5 බෙදීම 2 තුරක් 5 බෙදීම 2ක විස්ථාපනයක් කරා නම් කැපිටල් T තුලදී කෝණික ප්‍රවේගය වෙන්නේ මොකද්ද? ඔව්. ඉතින් ජෙනරලි අපිට මේක ලේසියෙන්ම ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මොකද්ද? මුළු සයින් වේව් එකක්ම නැත්තම් මෙන්න මේ වගේ එක වේව් එකක්ම කම්ප්ලීට් කරන්න යා ගත වෙන කාලේ ඒ වේව් එකේ විස්ථාපනය අපි දන්නවනේ.
දැන් මෙතන ඔයාලට පේනවා මම මේ කළු පාට එක්කෙනා ගත්තොත් එයාගේ වේව් එක ඉවර කරන්න අපිට යන්නේ 2.5 විස්ථාපනයක් 2t කාලයක් ඇතුළත. නැත්නම් t කාලයක් ඇතුළත. 2t අමතක කරනවා t කාලයක් ඇතුළත. එතකොට ඔයාලට ඔතනින් ඔමේගා ලියන්න බැයිද? පුළුවන්. මොකද ඔමේගා මේ මුළු කර්ව් එකට මේ කාල පරාස තුන මේක ආකාරයනේ. ඒතර මට ඔතනින් ලියුව හැකි ඔමේගා ඊට වඩා ලේසි. කොහොමද? මට ලියන්න පුළුවන් ඔමේගා කොහොමද? කෝණික විස්ථාපනයේ යෙදීම කාලය. ඉතින් කෝණික විස්ථාපනය මට ගන්න පුළුවන් මෙතන කීයද? 0 ඉඳන් 2.5 දක්වා ගිහින් තියෙනවා. 2.5 කාලය. හිතන්නකෝ ඕක යන දැන් මෙතන t නෙවෙයි. දැන් මේ තියෙන විස්ථාපනය. කොහොම සැරින් සැර අපිට කර්ව් එක මාරු කරගෙන ගන්න වෙනවා. කොහොම කරත් කර්ව් එකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒක ගන්න එකතලා දෙනවා t කාලය. එහෙනම් මෙතන ඔමේගා එන්නේ මොකද්ද? 2.5 බෙදීම t. අපි දන්නවා එකේර t කියන්නේ කවුද? f. එහෙනම් අපිට සරලව ලියන්න පුළුවන් ඔමේගා කියන කවුරු කියලාද? 2.5 f. ඒ කියන්නේ යම් කිසි කාලය නැත්නම් සෝරි මොකද්ද? 2.5 ආවර්තයක් තියෙන වෙලාවට ඕන වෙලාවක දැන් නම් මේක ප්‍රශ්නයක් නෑ 2.5 ආවර්තන තමයි පටන් ගත්තේ 2.5 ආවර්තෙන් තමයි මේක අපි ඔප්පු කරන්නේ හැබැයි ඕන වෙලාවකට ඔයාලට ඔමේගා සමානයි 2.5f කියන සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන් දැන් ඔයාලට ඕන නම් මේක තව ටිකක් වෙනස් කරන්න පුළුවන් කොහොමද ඔයාලට පුළුවන් මේකට දාන්න 2.5f t කියලා ඔහොම දාන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ ඔය හොයාගන්න ඕන එකක් මෙතන ගැලපෙනවා ඒක අවුලක් නෑ එක එක අවස්ථාවල දැන් ඔමේගා කෙලින්ම දීලා t දීලා තිබුණොත් මේක යොස් කරන්න ඔයාලට 5 වල වැලියු එකයි f දීලා තිබ්බොත් මේකත් අතන ආදේශ කරලා ගත්තා හරි දැන් මම කියන්න කතන්දර ඕක නෙමෙයි දැන් මම කියන්නේ නැහැ හිතනවා දැන් මම ඔක t නේ ගත්තේ t නතු අපි ඔමේගා ගමු මෙතන 2t කියන කාලය කියන්නේ දැන් මේ කළු පාට ෆෝම් එකට මම ගන්නවා 2t මෙයාට මම ගන්නවා t එතන මොකද මෙතනින් මට එනවා ඔමේගා සමානයි 5 බෙදීම t කියලා නේ ඔමේගා සමානයි 5 බෙදීම t එතකොට දැන් මොකද්ද වෙන්නේ දැන් එතකොට වෙන්නේ මම මේකේ කාලේ දැන් මෙතන වෙලා තියෙන ඇත්තටම මෙන්න මේ මොකද්ද අපේ දැන් මෙතන හැටියට වෙලා තියෙන මේකේ ආවර්ත විස්ථාපනයේ 5 වෙලානේ මම එහෙම නැතුව මේක චුට්ටක් වෙනස් කරලා ගන්නම් මම ඔක ගන්නවා විස්ථාපනයේ 2.5ම තියෙනවා විස්ථාපනයේ 2.5 දැන් මම උතන මේ ගත්ත උදාහරණයක් ගත්තේ වෙන කතන්දරයක් කියලා දෙන එක දැන් චුට්ටක් කෝල් කළා මේක කියලා දෙන්න විස්ථාපනයේ 2.5ම තියෙනවා කාලය මම t දක්වා අඩු කරනවා දැන් මේකට අපි ඔමේගා ලියමු කොහොමද දෙන්නේ 2.5f f කියලා කියන්නේ t හරි දැන් මෙතන 2.5 ගත වෙන්න ගියා නම් අපිට 2t කාලයක් අපිට ඔමේගා ලියන්න අපි මේක ඔමේගා නෝට් කියලා ලියමුකෝ ඔමේගා නෝට් ලියන්න පුළුවන් කොහොමද 5 බෙදීම t කියලා එහෙනම් මම මේක ලියනවා කොහොමද ඔමේගා 1 කියලා දාන්නම්කෝ ඔමේගා 1 සමානයි 5 බෙදීම t වෙනවා මම දානවා 2 ඔමේගා නෝට් මම කාලේ තව ටිකක් අඩු කරනවා. කියන්නේ මේ 2.5 යන්න ගත වෙන කාලේ තවත් මම t බෙදීම 2කට කියනවා. මම ඒක ගන්නවා ඔමේගා 2 කියලා. ඔමේගා 2 කියලා මම ඕක ගත්තොත් එහෙම මම ලියනවා 2.5f 2.5 බෙදීම කැපිටල් t කියන මෙතන දැන් t බෙදීම 4 4 උඩ යද්දි පොට්ටක් ඉන්න t බෙදීම 4ෙන් t බෙදීම 2යි. මොකක්ද මේ කියන්නේ හරි t බෙදීම 2 උඩට යද්දි 4යි 5 බෙදීම t මට එන මෙතනින් මොකද්ද 5 බෙදීම t කියන ඔමේගා නෝට් නේ 4යි ඔමේගා නෝට් ඒ කියන්නේ මොකද්ද ඇත්තට මේ වෙලා තියෙන්නේ පළවෙනි ඔමේගා මට එනවා අපේ බේස් එක්කෙනා නැත්තම් මෙන්න මේ හිටපු මූලික එක්කෙනා කියන්නේ 2.5 කාලයක් යන්න ගත වෙච්ච 2.5 විස්ථාපනයක් කරන්න 2t කාලයක් ගත වෙච්ච සමීකරණය ඒක තමයි ඔමේගා නෝට් කියලා කියන්නේ. එයා එහෙම වුණා නම් ඒ කියන්නේ 2.5 ෆේස් එකකට 2t කාල 2.5 sorry ෆේස් නෙමෙයි 2.5 ඩිස්ප්ලේස්මන්ට් එකක් යන 2t කාලයක් ගත වෙන කෙනෙක්ගේ කෝණික ප්‍රවේගය ඔමේගා නෝට්. එයාව අපි තව ටිකක් ස්පීඩ් අප් කරගෙන යනවා. කියන්නේ කාලය භාගේ අඩු කරගෙන આવත් ඔයාලට පේනවා ඇති ඔමේගා නෝට් ටික වැඩි වෙනවා කියලා. ඔමේගා නෝට්ගේ ගුණාකාර වලින් තමයි මෙයා වැඩි වෙන්නේ. ඔයාලට පේනවා අපි w නෝට් කියලා කියන්නේ sorry ඔමේගා නෝට් කියන්නේ ඔමේගා නෝට් නෑ. ඔමේගා 1 කියන්නේ 2යි ඔමේගා නෝට්. ඔමේගා 2 කියන්නේ 2යි sorry 4යි ඔමේගා නෝට්. එතන ඕවට දාලා sin ෆන්ක්ෂන් එක ලියුවොත් කොහොමද එන්නේ? මෙතන ft ලියුවොත් එන්නේ මම ඒ කතන්දර ඔක්කොම ඒ sin sorry මෙහෙට ගමු. මෙතන නෝ ෆන්ක්ෂන් ලියුවොත් එන්නේ
a sin omega naught t මම බිඳුවෙන් පටන් ගත්තේ මෙතන අදාළ ලිව්වොත් එන්නේ මොකද්ද f1t a sin 2 omega naught t මෙතන ලිව්වොත් එන්නේ කොහමද a sin 4 omega naught t ඒ කියන්නේ මොකක්ද ඇත්තට මේ වෙලා තියෙන්නේ මේක නිකන් හරියට මෙන්න මේ තිබිච්ච මොකක් හරි එක දැන් මේක ඔමේගා t නේ අපි දන්නවා ඔමේගා t කියන්නේ එතනම කෝණික විස්ථාපනය. ඕක අපිට තව ටිකක් ලේසියෙන් ලියන්න පුළුවන් ඔමේගා t කියන එක නා. ඔමේගා කියලා කියන්නේ 2යි කැට t නේ. මේ එන එක කාලයක් තුළ ගත වෙන වට ගන්නනේ. මේ තියෙන සිම්පල් t එකෙන් වැඩ කරපුවාම නැත්නම් සිම්පල් t එකෙන් වැඩි කරපුවාම මේ තියෙන ඒක කාලයක් තුළදී විස්ථාපනය මේ තියෙන t කාලයක් තුළ විස්ථාපනය. හරිද? ඔන්න ඕක මට අපි මෙතන කියද්දි මේකට කියනවා. දැන් මේක මෙයානේ මේකේ බේසික් එක කියන නැත්නම් බේස් ලෙවල් එක නැත්නම් ෆන්ඩමෙන්ටල් ලෙවල් එක. මේක නිකන් හරියට මේ ෆන්ඩමෙන්ටල් එකේ එක සිටුේෂන්ස් වගේ නේද නිකන්. දැන් මේ ෆන්ඩමෙන්ටල් සිටුේෂන් එකම දෙකෙන් ගුණ කළා තමයි මෙතන තියෙන්නේ. හතරෙන් ගුණ කළා තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා අපි මේක කියනවා මෙන්න මෙහෙම. මෙතනදී අපි ඔමේගා නෝට් කියනවා ෆන්ඩමෙන්ටල් ෆ්‍රීකවන්සි එක කියලා. ඇත්තටම මෙතන කියන්නේ ෆන්ඩමෙන්ටල් ඇන්ගියුලර් ෆ්‍රීකවන්සි එක. මෙන්න මෙතන මේ කතාව දාලා තියෙනවා. මෙතන ෆන්ඩමෙන්ටල් ඇන්ගියුලර් ෆ්‍රීකවන්සි එක නැත්නම් කෝණික සංඛ්‍යාතය. අපි ඒක ඔමේගා නෝට් t කියන එක කියන ඩිෆිනිෂන් එකකින් දැන් නිකන් දෙන්න. දුන්නාම මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? මෙතන වෙලා තියෙන්නේ එයාගේ දෙගුණ. මෙතන වෙලා තියෙන්නේ ඒකේ හතර. හරියට නිකන් මේක බේස් නැත්නම් ෆන්ඩමෙන්ටල් සිග්නල් එක නම් මේ තියෙන්නේ එයාගේ තව එක උපරිතාණයක්. මේ තියෙන්නේ එයාගේ තව එක උපරිතාණයක්. අපි යෝග උපරිතාණ කියන සිංහලෙන් කිය මට ඒක මතක නැහැ මේවන. හරි එක හාමනිස් තමයි මෙතන මේ තියෙන්නේ. අපිට මෙන්න මේක වැදගත් වෙනවා ෆොරිය කරද්දි හේතුව සාමාන්‍යයෙන් ෆොරිය කරද්දි ඔහේ නිකන් සිග්නල් ෆොරිය කරන්න බෑ. ෆොරිය කරන්න පුළුවන් ගොඩක් වෙලාවට ගත්තොත් එහෙම කියන්නේ ගොඩක් දැනට මම ඉගෙනගෙන තියෙන පාර්ට් එකේදී ගොඩක් වෙලාවට අපිට ෆොරිය කරන්න පුළුවන්. මෙතන ඉන්න බේස් එක්කෙනාගේ මේ තවත් හාමනිස් වලට විතරයි. වෙන යට ෆොරිය කරන්න බෑ. ඒ නිසා අපිට මෙන්න මේ කොටස වැදගත් වෙනවා. දැන් උදාහරණයක් මේක වැදගත් වෙන තැන මම කියන්න. අපි නිකන් ගානක් වගේ දැක්කොත් මෙන්න මේ විදිහට ft සමානයි sin 20යි t දාන sin 40යි t දාන sin 60යි t කියලා මෙතන මේ මොකද්ද වෙලා තියෙන්නේ? මේ බලන්න දැන් මෙතන 20 කියන්නේ කවුද නිකන් අර 20යි t කියලා කියන්නේ නිකන් බේස් ෆන්ක්ෂන් එක වගේ නේද? හරිද? 20යි t කියන්නේ අපේ බේස් ෆන්ක්ෂන් එක වගේ නේ. 40 කියන්නේ එයාගේ දෙගුණේ. 60 කියන්නේ එයාගේ තුන් ගුණේ. එහෙනම් මේක නිකන් හරියට f 2යි f 3යි f වගේ සීන් යනවා නේද? දැන් මේක මම කියන්නේ ඇන්ගියුලර් ෆ්‍රීකවන්සි කියලා මම මේ f ගත්තාම මෙන්න මේ ඔමේගා t කියන එක ගත්තාම මේ වෙලා තියෙන මොකක්ද ඇත්තටම? ඕකනේ. ඒතර මෙන්න මේක තමයි මම කිව්වේ අපිට අර එකම එක්කෙනා ගැන. එකම ෆන්ක්ෂන් එකේ. මේක වෙනසක් නැහැ ෆන්ක්ෂන් එක එකයි. ෆන්ක්ෂන් එකේම අර එක එක වෙනස් උපරිතාණ නැත්නම් එක එක වෙනස් ෆ්‍රීකවන්සිස් තමයි මෙතන දාන්න. ඒතර ඒ දාන ෆ්‍රීකවන්සි ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ ලෙවල්ස් වල තමයි ඉන්නේ. හරිද? ඕක වැදගත්කම තියෙන මෙන්න මේ වගේ ෆන්ක්ෂන් එකක් දුන්නාම ඔයාලට ෆ්‍රීකවන්සි එක වෙන් කරගන්න පුළුවන් වෙනවා. දැන් මෙතන එතකොට ඔමේගා 1t 2 ඔමේගා 1t 4 ඔමේගා 1t නේ. දැන් මෙතන උදාහරණයක් දීලා තියෙනවා මෙහෙම. මෙතේ හරි. දැන් මෙතන දීලා තියෙන cos එක. cos එකෙන් දීලා තියෙන එකේදී මෙතන දැන් මේ ලියලා තියෙන උදාහරණ මෙතන දැන් sin ගෙන් ගත්තාම අපිට ඔහොම ගන්න ඇත්තටම ගොඩක් වෙලාවට එන්නේ. දැන් මම ගත්ත උදාහරණේ sin ගෙන් නම් 1 2 3 කියන ඔක්කොම තියෙනවා. හැබැයි සමහර වෙලාවල් අපිට එනවා එහෙම එන්නේ නැති. දැන් ෆොරිය කරද්දි ගොඩක් වෙලාවට එහෙම එනවා අඩුයි. මොකද අර ඔඩ් ඊවන් කතන්දරයක් තියෙනවා. එතකොට මේ ප්‍රශ්නේ ටික වෙනස් වෙනවා. දැන් මෙතන ගන්න තියෙන උදාහරණේ බලන්න. මම ඔය කලින්ම ගත්ත උදාහරණ. දැන් මෙතන ඔමේගා නෝට් t + 2 ඔමේගා නෝට් t 4 ඔමේගා නෝට් t. අර t ඒකාකාරී වෙනස් කරපු අවස්ථාව වලට මතකනේ. මෙන්න මේ ෆෝම් එක. ඒතර ඔන්න ඕක වෙම ඔය ගතන කතා කරලා තියෙනවා. මොකද්ද? මෙන්න මේ වගේ සිටුේෂන් එක වලට පේනදී මෙතන පළවෙනි උපරිතානේ නෑ. දැන් මේ තියෙන ආරම්භයනේ ෆන්ඩමෙන්ටල් එකනේ. මේ තියෙන යාගේ 2f එක. දැන් මේක f නම් මේ තියෙන 2f. මේක f නෝට් නම් මේ තියෙන 2f නෝට් 1f නෝට් එකක් නෑ. ඒකත් අතරින්නකෝ. ඒක හොඳම උදාහරණයක් නෙමෙයි. දැන් මෙතන අපි 4f නෝට් කියලා මම මේක ලිව්වා. කො 3f නෝට්. ඒව නෑ. අන්න ඒ වගේ අපිට මිස් වෙන්න පුළුවන් කමක් තියෙනවා. කොසයින් එක ලියද්දිත් ඔය වගේම වෙන්න පුළුවන්. දැන් මෙතන the equation is a linear combination of sinusoid එක කියන්නේ මෙන්න මේක sine wave එක. The quantity omega 1 is called the fundamental angular frequency. හරිද? omega 1 තමයි fundamental angular frequency කියලා අපි කියන්නේ.
and this component is called fundamental of first harmonic. එතකොට මේක තමයි first harmonic එක වෙන්නේ. මෙතන. The component with the angular frequency දෙකයි omega. then 2 omega 1 is called second harmonic. So this is second harmonic. මේක තමයි second harmonic එක වෙන්නේ. ඊට පස්සේ නම් මෙතන මොකද්ද? මේ දින 4 ගුණනේ එහෙනම් මෙතන 4යි harmonic. නැත්නම් fourth harmonic එක තමයි මේ දින. third harmonic එක missing. All angular frequencies are integer multiples of the. මෙතන තියෙන අනිවාර්යෙන් integer fractional multiples මේ multiples එන්නේ නැහැ. Frequency a consequences of this is that the resulting function is periodic and has the same frequency as the fundamental. එහෙනම් මෙතනදී හැම වෙලේම එන්නේ fundamental frequency එකෙන්ම කැඩිච්ච ඒවා තමයි. හරිද? එතන මේක periodic වෙන්නේ fundamental frequency එක ආශ්‍රයම තමයි. ඒ වගේම තව දෙයක් තියෙනවා සමහර harmonics මෙතනදී මිස් වෙනවා. දැන් අතන 3 නැහැනේ. දැන් මෙතන ගත්තාම මෙතන 1 නැහැ. හරිද? මෙතන ගත්තාම මෙතන 1 අපිට නැහැ. හරි ඊට පස්සේ in some cases the first harmonic may be missing. For example if make it what payna all angular frequencies are integer multiples of the fundamental angular frequency omega 1 which is missing. يعني මෙතන omega 1 කියන එක න ආරම්භය නෑ මෙතන. same angular frequency එක තියෙනවලු. හරි. දැන් මෙතන තියෙනවා describe the frequency and amplitude characteristics of the different harmonic components of the function. හරි අපි මේ ගණන් මම මෙහෙම කරමු. දැන් මෙතන මේ ෆන්ක්ෂන් එක ගත්තාම තියෙන cos omega cos 20යි phi t ඊට පස්සේ 0.6යි cos 60යි phi t ඊට පස්සේ 140 එහෙමනේ. දැන් මේක යන විදිහ නිකන් ඔයාලා තේරෙනවද? මෙතන 20යි phi t කියලා කිව්වහම 20යි phi නිකන් f වගේ ගන්නකො දැනට. මේක ft ඊට පස්සේ මේක හැම වෙලෙම මෙහෙම වෙනවා කියලා බෑ. හැම වෙලෙම අපිට කියන්න බෑ එක මිසින් වෙනවා කියලා cos ගත්තේ. මෙතන කියන්නේ මොකද්ද? cos ft ඊට පස්සේ මෙතන නිකන් එන්නේ අර 0.6යි cos 3යි ft 3යි t 3යි ft මෙතන මම මේ ගත්තේ 20යි phi කියන්නේ omega කියන එකේ. මොකද t උතන ඉන්න ඕනේ ඒක. ඊට පස්සේ ගත්තා ඍණ 0.2යි sin 140 කියන්නේ මෙතන 7යි ft ඔහමයි. එතකොට ඕක තමයි ඔය ෆන්ක්ෂන් එක මම ලියාගත්තට පස්සේ දෙනින් අහන්න බේස් ෆ්‍රීකවන්සි එක ඔය ටික කියන්න පුළුවන්. ඕක තමයි අතන තියෙන කතන්දරය. හරි. ඊට පස්සේ මේක අපිට කියනවා සිංගල් සයිනසොයිඩ් එකට ගන්නලු. සිංගල් සයිනසොයිඩ් එකට ගද්දි මොකද්ද කරන්නේ? මේක අර සයින් නේදන බී විදිහට අපිට ලියන්න පුළුවන්. කොහොමද? දැන් මෙතන තියෙන sin t cos t මෙතනට ඇවිල්ලා තියෙනවා අපිට මේ කැලලක් දාගත්ත හැකි නිකන් sin alpha cos alpha වලින් වගේ ලියාගත්තොත් හරිනවද? එතකොට sin alpha වෙලා තියෙන 2යි. දැන් මෙතන ඇත්තටම 2 නෙමෙයි sin alpha වෙන්නේ. ඔයාලා දන්නවා මොකද්ද? අපි මේ ෆන්ක්ෂන් එක එළියට ගන්නවානේ. මේ ෆන්ක්ෂන් එකෙන් අපි එළියට ගන්නවා මෙන්න මෙහෙම එකක්. දැන් 2යි 3යි කියන එක කෙනා අපි නිකන් මෙහෙම දැම්මොත් ඔයා දන්නවා මේක 2යි මේක 3යි නම් මේක 5යිනේ. අපිට මෙතනින් මේක alpha කියලා මම කිව්වොත් දැන් ඒක අපි ගැලපෙන විදිහට ගමු ප්‍රශ්නයක් නැහැ. ඕන විදියක්. ගැලපෙන විදිහට ගන්න. ඔහම අපිට ඉන්න 2යි 3යි නෑ. සුළු වෙනවනේ. සුළු වෙන්නේ නැහැ නේ. මුල 13යි. හරි. එතකොට පහනේ සෝරිය. මෙහෙම කියන්නේ. එතකොට 4යි 9යි හරි 13යි. දැන් මේක හැම ගත්තාම මොකද්ද? මේ දෙන්න අපි මුල 13ක් එළියට ගන්නවා. අපි ගද්දි මොකද්ද? දැන් මුල 13 ගම මේ ಗುಣ කරනවා. ಗುಣ කරද්දි මේක අපි 2ට මුල 13යි sin t ධන ඊට පස්සේ එනවා 3ට මුල 13යි cos t. දැන් ඔන්න ඕක මොකද්ද වෙන්නේ? දැන් මේක වාට ලියා ගන්න පුළුවන් cos alpha sin alpha කියලා. කොහොමද ලියන්නේ? ඔයාලා දන්නවා ඒක දෙකයට මූල 13යි කියන්නේ මේක IP මේක ආයන්දොත් ඔහම මම ගන්නවා මෙතන 2යි 3යි නේ අනිත් පැත්තේ එක 2යි 3යි. කොහොම හරි ගන්න එක ගැළපෙලේ. හැබැයි මෙතන sin cos combination එකක් වෙන ගන්න අනිවාර්යයෙන්. නැත්තම් මේ වැඩේ පොඩ්ඩක් අවුල් වෙනවා. sin t එකෙන් ලියා ගන්න බැරි වෙනවා. මෙයා අපි sin alpha කියලා හිතුවොත් එහෙම එන්නේ මොකද්ද? මේකනේ කාරණේ. එහෙනම් මෙතන තමයි මට alpha කියලා ගන්න වෙන්නේ. සම්මුඛ පදේ විදීම කාරණේ. එහෙනම් මේක තමයි sin alpha. නෑ මෙයා cos නේ වෙන්න ඕනේ. එහෙනම් මෙතන alpha ගත්තා නම් හරි. ඔව් මෙන්න මෙතන ගත්තා නම් හරි. එතන මේ ඉන්න sin alpha. දැන් මොකද්ද? තුන බෙදීම වල තුන නැත්නම් සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදයේ කියන sin නේ. දැන් මේ තියෙන්නේ sin alpha මේ තියෙන්නේ cos alpha. දැන් ඔයාලා දන්නවා මේක alpha ධන t විදිහට ලියන්න පුළුවන්. cos alpha sin t. මම මේක ලියුවොත් එහෙම මූල 13යි cos alpha sin t දාන මේක ලියුව හැක sin alpha cos t. මේකම සමාන නම් මූල 13යි මොකේද? මේ තියෙන sin a ධන b නේ.
sin alpha ධන t. දැන් මෙතන alpha කියන්නේ කවුද? alpha කියන්නේ එක්ක sin inverse කියලා දාලා ගන්න ඕන 2 යට මුණ 3යි කියලා මුණ 13යි කියලා කැමති විදිය. දැන් ඔතන මොකක්ද ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ? මේ ඇවිල්ලා තියෙන අර අපි කලින් කතා කරපු ආකාරයක් නේද මේ? මෙන්න මේක නේද මේ දේ? මෙතනට අනුව ගත්තාම මේ මොකක්ද වෙලා තියෙන්නේ? මූල 13යි sin alpha. alpha කියන්නේ මොකද්ද? sin inverse 2 යට මූල 13. ධන t මේක නිකන් හරියට 1යි t වගේ නේද තියෙන්නේ? 1 කියන්නේ මොකද්ද? 1 කියන්නේ ආයෙත් ඔමේගා. එහෙනම් මෙතන ඔමේගා කීයද? 1යි. මේ තියෙන්නේ මෙයාගේ 5. එතකොට මේ තියෙන්නේ 5 ඔමේගා t ආකාරය. මේ තියෙන්නේ මෙයාගේ a. ඔන්න ඔය වගේ වාට මේක විස්තර කරන්න පුළුවන්. මේ වගේ ගානක් දුන්නොත් හදන්න නම් ඔය විදිහට. සිංගල් සයිනසොයිඩ් එකක් කියලා ලියුවොත් තමයි ඔයාලා ලියන්න ලේසි. හරිද? ඇම්ප්ලිටියුඩ් එක ෆේස් එකයි යන්නේ ෆේස් එක කියන්නේ මේක ඇම්ප්ලිටියුඩ් එක කියන්නේ මේක වෙන මොකුත් ඕනේ නැහැ. හරි මං හිතනවා ඔයාලට මේ දක්වා කරපු ටික තේරෙන්නේ නැති කියලා. අපි දැන් කතා කරේ සාමාන්‍ය සයිනසොයිඩල් එකක් ලියන විදිහ බේස් ෆන්ක්ෂන් වලින් එහෙම ඔක් ගන්න විදිහ සාමාන්‍යයි. හරි ඊට පස්සේ අපිට තියෙනවා මේක නම් මම හදන්නේ නැහැ ඔයාලට try කරන්න පුළුවන්. හරි අපි ඊට පස්සේ ටික තව පොඩි වීඩියෝ එකකින් ගමු. මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්නම්. දැන් බේසික් මම පොඩි දේවල් ටිකක් කියලා දුන්නේ මේ ෆන්ක්ෂන් එක වැඩ කරගන්න විදිහ. සහ වැදගත් පොයින්ට් එක තමයි මෙන්න මේ ඕනම සයින් ෆන්ක්ෂන් නම් මෙහෙම ලියන්න පුළුවන්. ඒ වගේම ඒක මෙන්න මේ වගේ අපිට හාමොනික් එකකින් ඉන්න වෙලාවක නැත්නම් සිම්පල් හාමොනික් මොෂන් වල ඉන්න වෙලාවට මේ තියෙන අපි මේකට කියනවා ෆන්ඩමෙන්ටල් ෆ්‍රීකවන්සි එක කියලා. එයා ඇසොරෙන් මේ විදිහට ලියා ගන්න පුළුවන්. ඕනම සයින් ෆන්ක්ෂන් එකක් අපිට මෙහෙම ලියා ගන්න පුළුවන්. ඒක තමයි මෙතන තියෙන වැදගත්ම දේ. කොස්ට් එකක් උනත් ලියන්න පුළුවන්. දැන් අපි මෙන්න මේ මෙතනින් පල්ලෙහාට ටිකට යමු. දැන් මෙතන දින අතරම graph ගැන ඒ ටික අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු.